ඊළඟ දවසේ ඔයාලා ගෙදරත් කරන්ට් ගියොත් ඔයාලා අල්ලපු ගෙදර කරන්ට් තියනවා කියලා කෝල් කරන්න නැතුව මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න වැඩේ හරියයි. මේක ඇත්තට මට වෙච්ච සිද්ධියක් ඉඳන් මට නිකන් කියන්න හිතුණා සමහර දන්නේ නැති කෙනෙක් හිටියොත් කියලා. මේක ඉතින් ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ නම්බර් එක හොට්ලයින් එක. ඉතින් කරන්ට් ගියපු වෙලාවක ඔයාලට කීයටද කරන්ට් එන්නේ කියලා දැනගන්න ඕන නම් ඒ වගේ මොනවා හරි හිතන්න ඔයාලගේ ගෙදරට විතර කරන්ට් ගිහිලා තියෙනවා නම් ඒක ඉන්ෆෝම් කරන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 19 මාසෝදර කෝල් කරාම එයාලා කියයි නම්බර්ස් ප්‍රෙස් කරන්න හැම ඊට පස්සේ ඔම් ප්‍රෙස් කරද්දි මට හිතෙනවා අපි මුල් මාතාවට කෝල් කරද්දි අපේ නම්බර් එක රෙජිස්ටර් කරන්න ඕනේ. අන්න ඒකට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් අපේ ගෙදරට තියෙන නම්බර් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කෝල්ස් වලදී ඒක රෙජිස්ටර් වෙලාම තියෙනවා. ඊට පස්සේ තව අහනවා අපේ ගෙදරට විතර කරන්ට් ගිහිල්ලා තියෙන. අන්න එහෙම දේවල් ටිකක් අහනවා. අන්න ඒවා ටික ක්ලික් කරාට පස්සේ ඒක හරි ඊසි දෙයක් නිකන් ඒගොල්ලෝ කියන එකට අපි බටන්ස් ඔබන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට අපි දැම්ම කම්ප්ලේන් එක ලයිව් ට්‍රැක් කරගන්න අපිට මැසේජ් එකක් දෙනවා ලින්ක් එකේ. මේක ඇත්තටම මාර දෙයක් මට ඒකයි වීඩියෝ එක කරන්න හිතුනේ. මම මේ දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එක පෙන්නනවා. ඊට පස්සේ කම්ප්ලේන් ID එක දෙනවා account number එක දෙනවා. account number එක තමයි මම කිව්වේ අපේ ගෙදරට ආවේනික මොකක් හරි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් දෙන අන්කේ. අන්න ඒක. ඊට පස්සේ ඒරියා එක තියෙනවා. ඊළඟට තියෙනවා මේ මැප් එකේ නිකන් අපේ ගෙදර තියෙන තැන. ඉතින් ඊළඟට තියෙනවා මෙන්න මේ අපි කම්ප්ලේන් එක දාපු වෙලාවෙ ඉඳන් ට්‍රැක් වෙන එක. ඕම් බලන්න දැන් මම මේ 26 තමයි කම්ප්ලේන් එක දාලා තියෙන්නේ. එතකොට 2:34 තමයි මම දාලා තියෙන කම්ප්ලේන් එක. ඊළඟට ඇත්තටම මට 2:40ට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක කියන්නේ අපේ මං කුරුණෑගල. එතකොට මට කුරුණෑගල ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක කියන්නේ ඒගොල්ලෝගේ කම්ප්ලේන්ස් හැන්ඩල් කරන මේ ටීම් එක වෙන්නේ නැති. මට කෝල් කරලා කිව්වා 2:40ට. ඒ කියන්නේ ඉතින් මම අර 19 සෝදර කම්ප්ලේන් එක දාලා පොඩි වෙලාවකින් තමයි මේ ඒගොල්ලෝ මට කෝල් කරේ. ඉතින් ඇත්තටම ඒක පාර්ට් ටයිම් සර්විස් එක. ඊළඟට 2:40 ඔයාලට පේනවා ඇති. ඊළඟට 4:05 වෙද්දි වැඩෙත් හදලා ඉවරයි ඒගොල්ලෝ. ඊටත් කලින් මට මතක විදිහට හදලා ඉවරනවා 3:00මාරට. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා තව පාරක් අපි ඩබල් චෙක් කරමු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අර තව අපේ ගෙදර නෙවෙයි ඊට පොඩ්ඩක් එහායින් තව මොකක් හරි වෙලා තියෙන්නේ නැති ඒකට ගිහිල්ලා ඊළඟට ඇවිල්ලා තමයි 4ට විතර තමයි උනේ. එතකොට දැන් සාමාන්‍ය පැයකට අඩු කාලෙකින් අපේ ගෙදර තිබ්බ ඉලෙක්ට්‍රිසිටි කේස් එක හරි ගියා. ඒ කියන්නේ අපේ ගෙදරට විතරයි මට මතක විදිහට කරන්ට් ගිහලා තිබ්බේ. ඉතින් ඇත්තටම මම දන්නේ මේක අර හැම නගරෙකම තියෙනවද කියලා. ඒත් ඇත්තටම පාර්ට් ටයිම් සර්විස් එකක් එක නම් මම නම් කුරුණෑගල ටවුන් එකේමයි ටවුන් ඒරියාස් වල විතර දන්නෙත් නැහැ. ඒත් ඉතින් ගොඩක් කට්ටියට මේක වැදගත් වෙයි මට හිතෙනවා. ඔයාලගේ ටිකක් ඇතුළට වෙන්න හිටියත් ඒත් වැඩ කරයි. මම ඒක ඇත්තටම හරියටම දන්නේ නැහැ. ඉතින් ඔයාලා නිකන් පොඩ්ඩක් නගරෙන් ඇතුළට වෙන්න නම් ඉන්නේ. ඔයාලත් මේ සර්විස් එක යූස් කරලා තියෙනවනේ. ඒක වැඩ කරා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක හැමෝටම වැදගත් වෙයි. ඒ වගේම ඇත්තටම සුපිරිම සර්විස් එකක් මේක. ඔයාලා මේ වගේ තව දන්නව රාජ්‍ය සර්විස් වල එහෙම තියෙනවා නම් අර කමෙන්ට් එකකුත් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.